ආයිබෝවන් මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ සබරගමුව කැම්පස් එකේ නිර්වතින් රැක් කරපු චරිත්‍ර වෙන තවත් අසාධාරණයක් ගැන. අපි මේ වෙද්දි මේ විස්තර සමාජයට එළියට දාපු නිසා බොහෝ පිරිසකගේ ඇස් ඇරලා තියෙනවා. මේ වෙද්දි ආරංචි වෙනවා පොලිසියේ විසිනුත් මේ පිළිබඳව යම් පරීක්ෂණ කිහිපයක් කරගෙන යනවා කියලා. එහෙනම් තවත් මොකද අපි මේ කෑ ගහන්නේ? තවත් කෑ ගන්න හේතුව සබරගමුව කැම්පස් එකේ VC විසින් මෙම සිදුවීමට ඒ කියන්නේ චරිත්‍ර රැක් කරන්න සම්බන්ධ වුණ සියලු දෙනාට වෙනත් හේතුවකට එක්සෑම් චීට් කරා කියන හේතුවට සස්පෙන්ඩ් ගහන්න යනවා කියලා. ඒ කියන්නේ ඒ පිරිසව සස්පෙන්ඩ් වෙන්නේ චරිත් කියන සිසුවාව රැක් කරා කියන සිදුවීමට හෝ විශ්වවිද්‍යාල තුල සිදු කිරීමට තහනම් ක්‍රියාවක් වන සිසුන්ව රැක් කිරීමේ ක්‍රියාවකට සම්බන්ධ වුණු හේතුවකට නැතුව වෙනත් එක්සෑම් චීට් කරා කියන හේතුවක් යටතේ රැග්යකට සම්බන්ධ පිරිසව සබරගමුව විශ්වවිද්‍යාලයේ VC විසින් සස්පෙන්ඩ් කිරීමට යනවා. එතකොට VCට කිසිම වගකීමක් ගන්න බෑ කියලා එයා කෙලින්ම මේ සිදුවීම ලිස්සලා ගිහිලා තියෙනවා. මොකද ටෙක් එකේ අයට මේ ටිකේ ඔන්ලයින් ඇකඩමික් තියෙන්නේ. ඒ නිසා හොස්ටල් එක ඇතුලේ වෙන්න කිසිදු සිදුවීමකට එයාට වග කියන්න බැහැ කියලා තමයි මෙයා මේ වෙද්දි ඉස්සලා ගිහිලා තියෙන්නේ. ඒක හරි කියමු. චරිත්‍ය මේ සිදුවීම අපි පැත්තක දාමු. ඒ සබරගමුව විශ්වවිද්‍යාලය තුල මෙතරම් කාලයක් මේ රැක් කිරීම තියෙන්න ඔහුත් එක්තුවක් වෙන්න ඕනේ. මොකද මෙතරම් කාලයක් තුල ඇයි ඔහුට බැරුනේ මේවා නවත්ත ගන්න? රැක් කරලා ඔය සිසුන්ගේ පෞරුෂය හදනවා මුලින්ම මේ VC කියන එකව අරන් ගිහලා රැක් කළා මොකේ පෞරුෂයක් හදපන්. කොන්දක් නැහැ. අමු නපුංසකෙක් වගේ හැසිරෙන්නේ. චරිත්‍ර රැක් වුණාත් සමගව තවත් සිසුන් කිහිප දෙනෙක්ව රැග්ගලා තියෙනවා. ඒ රැග්ගුණ සිසුවෙක්ගේ වීඩියෝවක් මම මෙම වීඩියෝත් එක්ක මම පසුව දමනවා. මේ සිසුන් කියන විදියට VCට කොච්චර කම්ප්ලේන් එකක් එයා කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. එයා කරන්නේ මේ සිදුවීම වෙන වෙන අයට පවරනවා. ඒ අයට පැපුරුවත් එයාලා කිසිම ඇක්ෂන් එකක් මේකට ගන්නෙ නැහැ. උඹලා මේ කොල්ලොන්ව රැක් කළා පෞරුෂයක් කොන්දක් හදනවා නම් ඔය රැක් කරපු උඹලා පෞරුෂයකෝ කොන්දකෝ උඹලගේ මේ වෙද්දි බයට Facebook account deactivate කරගෙන ගිහිල්ලා තියෙනවා. ගෙවල් වල නැහැ, ගමේ නැහැ. උඹලා වටේම හැංගිලා. උඹලා පෞරුෂයක් කොන්දක් තියනවා නම් වරෙන් face to face අපි කතා කරමු. මාත් එක්ක කතා කරන්න වරෙන්. උඹලා නිවැරදි නම් අපිත් එක්ක කතා කරලා උඹලා නිවැරදිතාවය ඔප්පු කරපන්. උඹලා කොන්දක් තියනවා නම් වරෙන් face to face අපි කතා කරමු. face to face අපි විවාදයක් කරමු. වරෙන් මම ඉන්නවා මට කතා කරන්න. අනිත්ව රැක් කරන සිදුවීමට සම්බන්ධ බොහෝ පිරිසක 10ක 11ක වගේ පිරිසකගේ මුණවල් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේ වීඩියෝත් එක්කම හෝ කමෙන්ට් එකක් වශයෙන් ඒ ලින්ක් සියල්ල මම අලට දානවා. වගේ මේ සියලු විස්තර මට හම්බෙන්නේ චරිත්ගේ බැච්මේට් ලගෙන්. වගේ මේ රැග්යකට තවත් මූණ දීපු මම කලින් කිව්වා වගේ චරිත්ගේ බැච්මේට් කෙනෙක් අපිට වීඩියෝයක් කෙව්වා. ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීමට බැරි නිසා සහ ඔහුගේ අනන්‍යතාවය හෙළි කරොත් ඔහුට පසුවට පැමිණිය හැකි කරදර තර්ජන වලින් ඔහුව මිදවීමට අපි ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ඔහුගේ අනන්‍යතාවය සොයා ගැනීමට නොහැකි විදියට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට අහන්න පුළුවන් චරිත්ගේ රැග්යක උන වෙලේ A to Z මොකද්ද චරිත උනේ සහ ඒ රැග්යක තුල මොකද්ද සිදු වුනේ කියලා. රැග්යකට මුහුණ දීපු සිසුවෙක්ගේ